ගොඩක් අය කියලා තිබුණා මේක AliExpress එකේ බග් එකක් කියලා. ඉතින් මටත් ඕඩර් කරලා බලන්න හිතුණා. මම ගොඩක් කාලෙකින් මේ ඇප් එක යූස් කරේ නැහැ. කොහොම හරි අයිටම්ස් 4ක් ගන්න පුළුවන් කියපු නිසා මම account දෙකකින් තමයි මේ ඕඩර්ස් දෙපාරකට දැම්මේ. ඔයාලා ළඟ AliExpress පරණ account එකක් තියෙනවා නම් ඒකෙන් log වෙලා orders දාන්න. නැත්නම් ඉතින් අලුත් account එකක් හදන්න වෙනවා order කරන්න. app එකට log වුණාම bundle deals කියලා තියෙනවා. ඒකට ගියාම තමයි offer එක තියෙන්නේ. මේ මම ඔයාලට දැන් පෙන්නන්නේ මම මුලින්ම order කරපු items 4. රුපියල් 3ට ගන්න පුළුවන් කියලා තිබුණාට මට මේ පළවෙනි order එකට ගියා රුපියල් 76ක්. ඔයාලා රුපියල් 300ත් 400ත් 4 item select කරන්න. මොකද මම ගත්ත එක item එකක් පොඩ්ඩක් price වැඩි. ඒ නිසා වෙන්න ඇති මට රුපියල් 3ට ගන්න බැරි වුණේ. මේ order එකේ ඉන්න මට සතියක්වත් ගියේ නැහැ. ඔයාලත් බලාගෙන යන්න මම order කරේ මොනවාද කියලා. ඔයාලා මේකෙන් orders දාන්න දන්නේ නැත්නම් YouTube එකේ search කරලා බලන්න ඕනි තරම් videos තියෙනවා order කරන්න කොහොමද කියලා. item 4 select කරලා ඉවර වුණාට පස්සේ unpaid දාලා total price එක බලලා ඉන්න. මොකද එහෙම නැතුව payment එක කරන්න ගියොත් සමහරවිට ලොකු ගාණක් කැපෙන්න පුළුවන්. මේ තියෙන්නේ mini fan එකක්. ඊට අමතරව මම ගත්ත එක බීටර් එකක්. ඒකේ නම් අපි බැටරි දාලා use කරන්න ගන්න ඕනේ. රුපියල් 76ට ඉතින් ඒ items 4 ලාභයි. ඒ නිසා ඒ ටික ගත්තා. හැම account එකකටම එකම විදිහට offers ලැබෙන්නේ නැතුව ඇති. මොකද මම දැක්ක සමහර අය එයාලට price එක වැඩිම items පෙන්නනවා කියලා දාලා තිබුණා. ඒ ගැන හරියටම දන්නේ නැහැ. කොහොම හරි මේ order එක දාලා දවස් 2කට විතර පස්සේ තමයි මම දෙවෙනි order එක දැම්මේ. අනිත් account එකෙනුත් මම items 4ක් order කරා. මේ තියෙන items 4. හැබැයි මට මේ order එකටත් ගියා රුපියල් 263ක්. මේකෙනුත් බැලුවට මට රුපියල් 3ට ගන්න බැරි වුණා. මට එහෙම පෙන්නුවේ නැහැ. ඔයාලා මේ offer එක try කරා නම් ඔයාලා රුපියල් 3ට ගත්තද කියලා මට comment එකක් දාගෙන යන්න. මම pen drive එකක් order කරා. ඒ වගේම back cover එකක් order කරා. මම transparent back cover එකක් order කරේ. මෙහෙම පෙනුනට මේ කිටිකොල දෙක දෙපැත්ත ගලවන්න තියෙනවා. ඇත්තටම මේ back cover එක ගොඩක් හොඳයි. මේ තියෙන door hanger එකක්. රුපියල් 3ට ගන්න බැරි වුණා කියලා ඉතින් මේ items මේ ගානටත් ගත්ත එක පාඩුවක් නැහැ. ඒ නිසා ඔයාලත් මේ offer එක miss කරගන්න එපා. ඔයාලා එකම දවසේ account දෙක තුනකින් orders දාන්න එපා. දවස් දෙක තුනක්වත් ඉඳලා orders දාන්න. මම මේ account එකට දීලා තිබුණු නම් දෙක පොඩ්ඩක් වෙනස් කරලා දීලා තිබුණේ. ඒ වගේම address දෙකත් පොඩ්ඩක් වෙනස් කරා. ඒ කියන්නේ ලොකුවට වෙනස් කරන්න එපා address එක. මම ආයේ wireless microphone එකක් order කරා. ඇත්තටම මේක නම් ගොඩක් වටිනවා. ඔයාලා මේ වගේ දෙයක් order කරද්දී ඔයාලගේ phone එකට connect කරන්න පුළුවන් ද බලලා ගන්න. කොහොම හරි මම ගත්ත items 8ම මාරම worth ඒ ගානට. රුපියල් 350ක්වත් ගියේ නෑ orders දෙකටම. ඔයාලා මේ app එකට log කරලා coupon එක expire කරගන්න නැතුව ඉක්මනටම items තෝරලා order එක දාගන්න. ඉතින් මගේ channel එකට අලුත් නම් මාව subscribe කරගෙන යන්න. තවත් ලස්සන මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.